මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක් තමයි ඔයාලා මේ විදිහට දකින්නේ. අද නම් ටිකක් උදේ ඉඳන්ම රස්නේ. දැන් වෙලාව උදේ 7ට විතර ඇති. ඉතින් අද හස්බන්ඩ්ත් ගෙදර ඉන්න දවස. ඉතින් මම මුලින්ම කරේ කාමරේ තියෙන ජනෙල් දෙක ඕපන් කරපු එක. ඉතින් මම උදේ පාන්දර හැරිලා ජනෙල් එකම ඕපන් කළා මූණත් චුට්ටක් විතර සෝදගෙන මුලින්ම කරන්නේ මගේ මැජික් බුක්ලට් එක බලන එක. ඉස්සර නම් මම පාන්දරින්ම ජර්නල් ලියන එක තමයි කළේ. හැබැයි මේ ළඟකදී ඉඳලා මම මැජික් බුක්ලට් එකක් තියාගෙන ඒකේ තියෙන දේවල් බලන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මැජික් බුක්ලට් එකක් කියවලා මම මේ හදන්නේ වොෂ් එකක් දාගන්න. දවස් 3ක වගේ ඉඳන් තිබ්බ ආසාවක් තමයි කිරිබත් කන එක. ඉතින් අද අපේ අම්මා උදේම කිරිබත් හදලා. ඉතින් මම ඔන්නේ කිරිබත් ටිකක් බෙදාගත්තා. කිරිබත් කෑල්ලක හැඩ වැඩ නැති වුණාට අපේ අම්මා ඒක හරිම රසට හදලා තිබුණා. ගෙදර ඉතින් අපි කට්ටියට කන්නනේ මේ විදියට හදලා තියෙන්නේ. ඉතින් මං ඔන්න ටී එකකුත් හදාගත්තා. මේ වගේ කිරිබත් කෑල්ලකුයි ලුණු මිරිසකුයි එක්ක තේ එකක් නැතුව කොහොමද? ඉතින් මේ දවස්වල අපේ ගෙදර වත්තේ මැංගෝස් රම්බුටන් වගේ දේවල් වලට වග කියන්නේ අපේ මහත්තයා තමයි. ඒක නම් ඉදිලා නැහැ. අමුගඩියන්. ඉතින් අපේ ගෙදර ඉන්න පොඩි බලුරාල තමයි ඔයාලා මේ දකින්නේ. හරිම සැරයි. ඒ වගේම දඟයි. ඉතින් එයාවත් පොඩ්ඩක් හොරතල් කරලා එහෙම මගේ දවස් වැඩ ටික කරන්න තමයි මං කල්පනා කරේ. ඉතින් මෙයාලත් එක්ක කාලෙ ගෙවනකොට ජීවිතේට දැනෙන සැනසීම අනේ මන්ද නේද කියලා නිම කරන්න බෑ. ඉතින් චුරු චුරු ගගා දවසම වහින වැස්ස අද නම් පලාතකවත් නැහැ. අද ගොඩාක් උණුසුම් දවසක්. ඉතින් මට මේ වෙලාවේ හිතුනේම තැඹිලි ඊඩියක්වත් පොන්න තිබ්බනම් කියලා. ඉතින් ගෙදරම තැඹිලිත් තියෙන එකේ මම මහත්තයාට කිව්වා අපි තැඹිලි ගෙඩියක් කඩමුද කියලා. ජීවිතේ මිනිස්සු හැව්වෙම හොඳම දේවල් තියෙන දේවල් වලින් කවදාවත් එයාලා ප්‍රයෝජන ගත්තේ නැහැ. ඉතින් මං හිතන්නේ මිනිස්සුන්ට හොඳම දේවල් ලැබෙනකන් ඉන්නේ නෙමෙයි. තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනි කියලා. ඉතින් මෙව්ව ටිකක් පොල් වෙන්න වෙලා තමයි තිබුණේ. ඒ වුණාට ඉතින් අපි මදත් කෑවා. ඉතින් ඔය ටික ඔක්කොම ඉවර වෙලා මම මේ හදන්නේ මගේ මූණට පොඩි සත්කාරයක් කරගන්න. මේ ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ පීලින් සොලියුෂන් එක තමයි මම පාවිච්චි කරන්නේ. මගේ මූණේ තිබුණ ලොකු පිග්මන්ටේෂන් එකක්. ඉතින් මම මාස 3කට විතර කලින් තමයි මේ ප්‍රොඩක්ට් එක ගත්තේ. අරන් ඉතින් මම පාවිච්චි කරලම ප්‍රතිඵල කියන්න තමයි හිතන් හිටියේ. මාස 3ේදී මේකෙන් මගේ අර පිග්මන්ටේෂන් එක ටික ටික අඩු වෙලා යනවා මම දැක්කා. කොහොම හරි ඔන්න ඔය විදිහට මම ප්‍රොඩක්ට් එක ගාලා ඉවර වෙලා මේ විදිහට ඇඟිලි තුඩු වලින් පිරිමැදලා විනාඩි 7ක් මූණේ තියන් ඉඳලා සෝදලා ඉවර වුණාම තමයි මේ විදිහට ඔයාලා දකින්නේ. ඉතින් මේ මගේ සූදානම ගෙදරට ඕන කලමනා ටිකක් ගන්න ටවුම පැත්තේ යන්න. ඉතින් කොහේ යන්න වුණත් මෙන්න මේ විදිහට ලස්සනට ලිප්ස්ටික් පොඩ්ඩක් එහෙම ගාලා ලස්සනට පිළිවෙලට යන එක මගේ පුරුද්දක්. ගෙදර කොච්චර කොණ්ඩබූල් තිබ්බත් අනේ මන්දා. ගෑනු ළමයින්ගේ ගෙවල් වල එකක්වත් වෙලාවකට හොයාගන්න නැති වෙනවා. ඔයාලගේ ගෙවල් වලත් එහෙමද? ඉතින් කිසිම ගැළපීමක් නැති බූල් එකක් දාගත්තු නිසා මට පොඩ්ඩක් අවුල්. ඔන්න ආපහු ගලවලා ආපහු කොණ්ඩේ මේ විදිහට බැඳගත්තා. ටිකක් වෙලා යද්දි හිතුණා ඒ විදිහත් ගැලපෙන්නේ නැහැ කියලා. අනේ මන්ද නේද ගෑනු ළමයි නම් ඔයාලත් මේ වගේමද? ඊට පස්සේ මං ආසම පර්ෆියුම් එක දාගත්තා. ඊට පස්සේ ආපහු මෙන්න මේ විදිහට කොණ්ඩේ දාගත්තා. කොහොම හරි මට ගැලපෙනම විදිය මේ විදිය කියලා මට තේරුණා. යාන්තම් හොයලා හරිය මං කොණ්ඩ බූලකුත් හොයාගත්තා. අනේ මන්දා ඉතින් මම යනවා ගෙදරට ඕන බඩු
ටිකක් ගන්න ටවුන් එක. මට අතෑර ගන්නම බැරි පුරුද්දක් තියෙනවා ලොතරයියක් ගන්න එක. ඉතින් ඒකත් අරගෙන ඔන්න ගෙදරට ඕන කලමනා ටික ගන්න කඩේ පැත්තට තමයි මේ අපි දෙන්නත් එක්කම යන්නේ. ඒ ඇස්සේ හීනියට පොදේකුත් ගියා. ගෙදරින් එළියට බහැපු නිසා මල් වර්ෂාවක්ද කොහෙද? ඉතින් අම්මා දුන්න බඩු තුණ්ඩුවත් අරගෙන ඒකේ පිළිවෙලට බඩු ටික මල්ලට දාගන්න ගමන් තමයි ඉන්නේ. ඒ අතරේ ඉතින් කරදල, හාල් මැස්සෝ ඒව මේව ටිකකුත් දාගත්තා. ඉතින් එක එක දේවල් තියෙන, වෛවාරණ දේවල් තියෙන කඩේකට ආවට පස්සේ අපිට ගන්න ඕනේ මොනවද, නොගන්න ඕනේ මොනවද කියලා අමතක වෙන තරමට මං අතරමං වෙනවා. ඉතින් බොහෝම අමාරුවෙන් අම්මා දීපු බඩු ලිස්ට් එකටම ගන්න තමයි බලාපොරොත්තු. මේ ඉතින් බඩු ගන්න සාමාන්‍යයෙන් සති 2කට විතර සෑහෙන්න. මොකද සැරෙන් සැරේ ඇවිල්ලා අපිට බඩු අරයි යන්නත් අපහසුයිනේ. ඒ නිසා සති 2කට විතර සෑහෙන්න තමයි බඩු ගෙනියන්නේ. ඉතින් කලමනා හැම ගණ්ඩ යද්දි මම මෙයාව අනිවාර්යයෙන්ම අරන් යනවා. මොකද ඉතින් එයාගේ සහාය මට ගොඩාක් වැදගත්. ඉතින් කඩෙන් ගත්ත බඩු ටික මහත්තයාට කිව්වා වාහනයට දාගන්න කියලා. මං ඊ අතරතුරේ ආව ATM එකට. සෑහෙන්න සෙනග ඉතින්. දැන් මෙතනත් විනාඩි 5ක් විතර ඉඳලා සල්ලි ටිකත් අරගෙන ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මං ඔයාලව දැන් මේ අරයි යන්නේ අපේ ගෙට පල්ලෙහායින් තියෙන ලස්සන view එකකට. මෙතනට ආවට පස්සේ ඈත කඳු ටික හරීම ලස්සනට පේනවා. ඒ විතරක් නෙමෙයි සිරීපාදේ කඳු වැටිය පවා පේනවා. මේ වෙලාවට නම් ටිකක් මීදුම බාල නිසා ඒක හරියට පැහැදිලිව පෙනුනේ නැහැ. ඉතින් මම පින්තූර ටිකක් ගන්නත් අමතක කරේ නැහැ. මහත්තයාට කිව්වා මගේ ලස්සන පින්තූර ටිකක් අරන් දෙන්න කියලා. සංසාරේ आलिम में दीन वैम कला हंसतुनरी और मगीनरी रकगंती मां मैं याद रे ඔබ මට දුන්නු යලි උතුරන්නේ ප්‍රේමී මා ජීවිතේ ඔබ පන දුන්නු අද විඳරන්නේ සුදුරේ මායම් කලාවේ. ඔන්න ඉතින් ටිකක් දවල් වෙන්න වෙලා අපි ගෙදරත් ආවා. ඉතින් බලන්නකො අපිව පිළිගන්න අමුත්තු කවුද කියලා. ඉතින් ආව ගමම්ම මෙයාව පොඩ්ඩක් එහෙම උරතල් කරලා බලන්නකො නිකන් බබෙක් වගේ ඉන්න හැටි. ඉතින් එයාට අලුතෙන් කරපටියක් ගෙනාවා. බලන්නකො ඉතින් ඒකත් මම දාලා බැලුවා එයාගේ ලස්සන. හරිම ලස්සනට ඉන්නවා. ඉතින් කෙලි පැටික්කියක් නේ. ඒ නිසා තමයි රෝස පාටින් ගෙනාවේ. ඉතින් ඇවිල්ලා නාලා හැම අම්මා උයපු රසම රස කෑම එකක් තමයි මේ කන්නේ. ඒ කන ගමන් මම පොතක් කියවන්න ගත්තා. ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්තේ. උනාට තාම හරියට කියව ගන්න බැරි වුණා. කොළ පාට ඇස් මේ පොත තමයි මම අද කන ගමන් කියවන්න හිතුවේ. පොඩක් රොමැන්ටික් ගතියක් තියෙන පොතක්. ඒ වුණාට ඉතින් හරිම රසවත්. ඒ නිසා ඉතින් කියවන්න ගත්තා. පොතේ ඉතින් ලියලා තියෙන උපුල් ශාන්ත සන්නස්කර සර්. එතකොට ඉතින් හිතා ගන්න පුළුවන් රොමැන්ටික් ගතිය තරම. ඊට පස්සේ කාලා හැම මම ආපහු පොත කියවන්න ගත්තා. මොකද කන ගමන් පොත් කියවනකොට ටිකක් අවුල් වගේ නිසා ආපහු හිමින් සැරේ පොත කියවන්න ගත්තා. මොනවද හදන්නේ? මොනවද හදන්නේ? කියන්නකෝ. රසකෑමක්. දැන් මම අලුතෙන් ප්‍රෝඩා හිනාවක් තියෙන. කියන්නකෝ මොකක්ද?
හවස තේ කෝප්පයත් එක්ක රසම රස රොටියක් කන්න ඕනි කියලා හිතච්ච වෙලාවක තමයි අපි මේක හදන්න පටන් ගත්තේ. ඒක නෙමෙයි, මම ලස්සන මාලයක් ඕඩර් කරගත්තා. මේ බලන්නකෝ, ඒක හරිම ලස්සනයි. මම මේකට හරිම කැමතියි. ඉතින් ඒ අතරේ අපේ අම්මා වාස්තු විද්‍යා පොතක් කියවලා ඒකේ තියෙන දේවලුත් අපිත් එක්ක බෙදාගත්තා. ඉතින් ඉස්සර ෆෙන්ෂුයි කිව්වහම හරිම ප්‍රසිද්ධයිනේ. ඔයාලට මතකද ඒක? ඉතින් අපේ හස්බන්ඩ් රොටි හදනකොට කැරට්, බිත්තර මේ හැම දෙයක්ම දාලා තමයි හදන්නේ. ඒ රොටිය නම් මාර රසයි. වෙලාවක ඔයාලත් හදලා බලන්නකෝ. ඉතින් උදේ කඩපු තැඹිලි ගෙඩියක් මම ගෙඩිය පිටින්ම ෆ්‍රිජ් එකට දැම්මා. ඒකත් අරගෙන මට හිතුණා දැන් බිව්වොත් හොඳයි කියලා. ඉතින් ඒ අතරේ අපේ මහත්තයාගේ රසම රස රොටියත් ලස්සනට පිච්චිලා තිබ්බා. මම ඒකත් බෙදාගත්ත කන්න කියලා. දැන් ඉතින් තේ එහෙම බීලා ඉවර වෙලා මේ හදන්නේ බුදු පහන තියන්න මල් ටිකක් කඩන්න. දැන් මම හදන්නේ මගේ ජර්නල් එක ලියලා අද දවස ලස්සනට ඉවර කරන්න. ආදරණීය විශ්වය, අද දවස වෙනුවෙන් ස්තුතියි. මම හීන අතෑරලා නැහැ. ඒ හීන වෙනුවෙන් තවත් එක පියවරක් අද තැබුවා. මට ලැබිය යුතු දේවල් මට ගැළපෙන වෙලාවට මට ගැළපෙන ආකාරයෙන් මගේ ජීවිතයට එයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මට ලබා දුන් හැම දෙයකටම ස්තුතිවන්ත වෙමි. ඉතින් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එතකම් පරිස්සමින් සතුටින් ඉන්න.